නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අපරිමාණ වන්නෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අපරිමාණ වන්නෝ නම් වෙනසේක. අපරිමාණ වූ වර්ණ ඇත්තේ යමෙකුටද හෙතම අපරිමාණ වන්නෝ නම් වන බවයි සඳහන් වන්නේ. දීඝනිකාය සෝනදණ්ඩ සූත්‍රයේදී සෝනදණ්ඩ බමුණුතුමා විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කිරීමට දක්වන ලද ගුණ නාමයක් තමයි මේ අපරිමාණ වන්නෝ කියා හඳුන්වා තිබෙන්නේ. සෝනදණ්ඩ බමුණුතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකීමට යන බව අසන ලද බ්‍රාහ්මණයෝ ඒ දකින්ට යෑම වැළැක්වීම සඳහා ඔහුගේ නොයෙකුත් වර්ණාවන් කරන ගුණ වර්ණාවන් කරනවා. සෝනදණ්ඩ බමුණුතුමා මේ විදිහට යුක්තයිනි කියලා බමුණුවරු මේ සෝනදණ්ඩ බමුණුතුමාට ඔහු ගැන වර්ණනා කරනවා. ඒ සියල්ලම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල ඇති බව සෝනදණ්ඩ බමුණුතුමා පෙන්වා දෙනවා. මව්පිය පසින් පිරිසිදු බව, අප්‍රමාණ ඥාති පිරිසක් ඇති බව, යෞවනත්වයේ පැවිදි වූ බව, මව්පියන් අඩද්දී පැවිදි වූ බව, ලස්සන බව, සිල්වත් බව ආදී කොටගත්තා වූ ගුණයන් 23කින් වර්ණනා කරන්නට යෙදෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතුව මේ සියලු ගුණයන් පවතින බව සෝනදණ්ඩ බමුණුතුමා නැවත නැවතත් සඳහන් කරනවා. මා තුළ ඒ දක්නට ඇත්තා වූ ගුණ මෙන්ම සර්වඥයන් වහන්සේ තුළ අප්‍රමාණ වූ ගුණ වර්ණනාවක් තිබෙන බව ඔහු දක්වන්නට යෙදෙනවා. දීඝනිකාය අට කතාවේ ඊතා මනරම්ම මේ පිළිබඳ විස්තර කර තිබෙනවා. මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ වූ ගුණ ඇති නිසා අපරිමාණ වන්නෝ නම් වෙනසේක. අපරිමාණ වන්නෝ නම් ගුණයෙන් සමන්නාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවි සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.